අද හදන්නේ අපි වෙනස්ම කෑමක්. මේ තමයි පොප් රිච්. මුලින්ම අපි පිටි ග්‍රෑම් 250ක් හලා ගන්න ඕනේ මේ විදියට. ඊස්ට් තේ හැඳි එකකට සීනි තේ හැඳි දෙකක් දා ගන්න ඕනේ අපි. මේ ඊස්ට් එක ඇක්ටිව් වෙන්න තියා ගන්න ඕනේ විනාඩි 5ක් මද රස්නේ වතුර දාලා. විනාඩි 5ක් ඇක්ටිව් වෙච්ච ඊස්ට් එක පාන් පිටි 250ට දාගමු. අපි දැන් මේක විනාඩි 5ක් විතර ඩෝ එකක් වෙනකම් හොඳට අනා ගන්න ඕනේ. ඩෝ එක මේ ගානට ආවට පස්සේ පැයක් විතර තියාගන්න පිපෙන්න තව. අපිට දැන් බිත්තර 3ක් ඕනේ කරනවා අපේ මේ පොප් රිච් එක හදන්න. මම ඕගොල්ලන්ට පොඩි ටිප් එකක් කියලා දෙන්නම්. අපි ස්වීට් කෑමක් හදද්දී බිත්තර දානවා නම් අනිවාර්යෙන් මේකේ මේ තියෙන පිලි කෑල්ල අයින් කරගන්න ඕනේ. අපි දැන් මේ බිත්තරේ අයිනේ තියෙන මෙන්න මේ පිලි කෑල්ල අයින් කරගමු. අපි දැන් මේ පොප් රිච් එක හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික මේකට දාගමු. ඉතින් අපි දාගමු බිත්තර. මේකට අනිවාර්යෙන්ම දාගන්න ඕනේ සාදික් කකුඩු. ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 3ක්. අපි දැන් මේක අනාගමු. අපි මේක විනාඩි 20ක් විතර මෙන්න මේ විදිහට දියාරු පදම එනකම් මේක හොඳට අනා ගන්න ඕනේ. මට නම් විනාඩි 20ක් විතර ගියා මේක අනා ගන්න. අපි දැන් මේකට සීනි ග්‍රෑම් 200ක් දාගමු. අපි දැන් මේ සීනි ටික මේකට දාලා හොඳට මේක අනා ගන්න ඕනේ. මේකට සීනි දාගත්තට පස්සේ මේක තව විනාඩි 10ක් විතර අපි ආයිමත් පිපෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේක පුච්ච ගන්න ඕනේ. මචං අපිට මේ වගේ අච්චුවක් ඕන වෙනවා අපේ මේ පොප් රිච් එක හදාගන්න. මේක වැල්ලවත්ත පැත්තේ වටයක් දැම්මනම් ඕගොල්ලන්ට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. අපි දැන් මේ පොප් රිච් එක හදාගන්න මේ තැටිය අඩුම ගින්දරේ තියාගන්න ඕනේ. තැටියට මෙල්ටඩ් බටර් ටිකක් ගා ගන්න ඕනේ මේක හදන්න කලින්. මචං අපි දැන් හදාගමු අපේ පොප් රිච් එක. මේකට පිච්චෙන වෙලාවේ මේක පිච්චෙන්න කලින් අපිට මේකට මුද්දරක් පලන් වගේම කජු දාගන්න පුළුවන්. අපි දැන් මේක මෙන්න මේ ගානට පිච්චුනහම අනිත් පැත්ත හරව ගන්න ඕනේ මේ විදිහට ටූත් පික් එකකින්. මචං මේ පොප් රිච් එක පට්ටම රස කෑමක්. අනිවාර්යෙන් ඕගොල්ලෝ try කරලා බලන්න. මගේ YouTube channel එකක් තියෙනවා. ඒකත් අනිවාර්යෙන් subscribe පාරක් දාන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.